හොඳයි ඉතින් ආදරණීය හිතවතුනි ඔන්න ඔබට සුබම සුබ දවසක් කියලා ප්‍රොෆෙෂනල්ස් YouTube channel එකෙන් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමදාමත් වගේ අපිත් එක්ක ඉන්න ඔබට ඔන්න අද දවසේ කියන්න බලාපොරොත්තු වෙන විශේෂ ආරංචියක් මාස් කන්නයක් ආරම්භ වෙලා තියෙනවා. මාස් කන්නේ දැන් වෙනකොට වගා කටයුතු සිද්ධ වෙනවා. මේ මාස් කන්නේ බඩේරිකු වගාව කරලා ඔබට වැඩිපුර ආදායමක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අද දවසේ තොරතුරු කියන්නේ. දැන් බඩේරිම් ගත්තාම ඔබ දන්නවා අපේ රටේ අපූර්වට වගා කරන්න පුළුවන් භෝගයක්. හැබැයි තවමත් අපේ රටේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න තරම් බඩේරිම් නිෂ්පාදනයක් සිදු කරන්නේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට මේ බඩේරිම් ඒ මදිපාඩුව පිටරටින් අපිට ආනයනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. මේක අපේ රටේ වගා කරන්න පුළුවන් 100%ක්. ඉතින් ඒ නිසා තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශය මේ බඩේරිම් වගා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ මෙවර මාස් කන්නේ ඉලක්කය සම්පූර්ණ කරගන්න. ඉතින් මේ වෙනුවෙන් ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා ආරම්භ වෙලා තියෙනවා අලුත් ව්‍යාපෘතියක් නිවැරදි තාක්ෂණයෙන් බඩේරිම් වගා කර වැඩිපුර මුදල් උපයමු. මේක පුනරුදයට අරුණාලු ඇග්‍රි ප්ලස් ජාතික වැඩසටහනට සමගාමීව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ වැඩසටහන යටතේ අක්කරයකින් ඔබට රුපියල් 3,40,000කට වඩා වැඩි ආදායමකට යන්න පුළුවන්. ඕක තමයි විශේෂත්වය. අක්කරයකින් රුපියල් 3,40,000කට වඩා වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් බඩේරිඟු වගා කරලා ඒ වගේම අක්කරයකට කිලෝග්‍රෑම් 2,500කට වඩා වැඩි අස්වැන්නක් ඔබට ලබා ගන්න පුළුවන්. මේ ලබා ගන්න පුළුවන් ක්‍රමයට කියනවා බඩේරිඟු වැඩි ඝනත්ව වගා ක්‍රමය කියලා. ඉතින් අපි හිතුවා අද දවසේ මේ බඩේරිඟු වගා වැඩසටහන පිළිබඳව ඒ වගේම මේ බඩේරිඟු වගා වැඩසටහන යටතේ මේ වැඩි ඝනත්ව වගා ක්‍රමය කියන්නේ මොකද්ද? ඒකෙන් කොහොමද තියෙන වාසි? මොනවද ලැබෙන වාසි? ඒ වගේම මේ වැඩසටහන කොහොමද ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්නේ කියලා තොරතුරු ඉදිරිපත් කරන්න. ඉතින් බඩේරිඟු වගා කරන්න ඔබේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ මාස් කන්නේ ඔබ තවමත් ප්‍රමාද නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකෙන් අපි මේ පිළිබඳව සවිස්තර තොරතුරු ඔබට ඉදිරිපත් කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි ආදරණීය හිතවතුනි මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ඒ වගේම බඩේරිඟු භෝගනායක ආචාර්ය බුද්ධික අබේසිංහ මහත්මයා. ඉතින් අද දවසේ අපි බඩේරිඟු වගාවෙන් වාසි ගොඩයි කියන තේමාව ඔස්සේ ඔබට තොරතුරු ගෙනෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමනි බඩේරිඟු කාර්යසාධන බලකායේ සභාපතිතුමා විදියට බඩේරිඟු වගාව ප්‍රවර්ධනය කරන්න ඒ වෙනුවෙන් මොන වගේ වැඩසටහනක්ද මේ වෙනකොට ශාස්ත්‍රීය ක්‍රියාත්මක වෙන්නේ? බඩේරිම් කාර්යසාධන බලකාය විදිහට අපි තීරණය කරලා තිබ්බා. ඇත්තටම මේ අවුරුද්දේ ඉඳලා අපි බඩේරිම් වගාවේ පල්දායිතා සහ අස්වැන්න වැඩි කිරීම සඳහා ක්‍රියාත්මක කරන්න. ඒ අතරින් ප්‍රධානම එක තමයි අපේ තාක්ෂණික පැකේජ් එක ලබා දීම. ඒ අතර ප්‍රධානම වැඩ කොටස තමයි ගොවි මහත්තුරුන්ට තාක්ෂණික පැකේජ් එකට අනුගත වීමට අවශ්‍ය අත්දැකීම ලබා ගැනීම සඳහා ආදර්ශන පිටවීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරන විශේෂයෙන්ම වැඩි ගණනත් වැඩි අත්නු ආදර්ශන විදිහට අක්කර 50ක යායවල් පිටවන්න ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව කාර්යසාධන බලකාවේ අනිත් විශේෂ වැඩසටහන විදිහට අපි හඳුනාගත්තේ මහා කන්නේ උපරිම වගා කරන්න අවශ්‍ය ප්‍රචාරය ලබා දීලා ගොවි මහත්තුරු ඒ සඳහා යොමු කරගන්නේ. මේ සඳහා අපි විශේෂ වැඩසටහන රාශියක් ක්‍රියාත්මක කරා. විශේෂයෙන්ම අපි මේ සඳහා ගෝජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව එකතු වෙලා ගොවින් ලියාපදිංචි කිරීම වැඩසටහනක් ක්‍රියාත්මක කරලා දෙනවා. මේ වෙනකොටත් ඒක ක්‍රියාත්මක වෙනවා. ලංකාව ඇතුලේ බඩේරිඟු නිෂ්පාදනය කරන සියලුම ගොවි මහත්තුරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා තියෙනවා ඔබතුමාලා බඩේරිඟු වගා කරනවා නම් අනිවාර්යෙන් ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කුපනිත මහත්මයා හරහා ලියාපදිංචි වෙන්න කියලා හෝ අපහසු ගොවි මහත්තයෙක් ඉන්නවා නම් එතුමාට QR කේතයක් අපි ලබා දීලා දෙනවා. ඒ QR කේතේ ස්කෑන් කිරීමෙන් ලියාපදිංචි වීමේ හැකියාව තියෙනවා. කාර්යසාධන බලකාය විදිහට අපි තීරණය කළා තියෙනවා මේ සැරේ ඉඳලා බඩේරිඟු ගුණාත්මය ඉතාමත් ඉහළ මට්ටමකට ගේන්න. ඇෆලටොක්සින් ඉතා අඩු මට්ටමක බඩේරිඟු නිෂ්පාදනය සඳහා වැඩ කටයුතු කරගෙන යනවා. ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික් 4ක්, ඒ කියන්නේ මොණරාගල, අනුරාධපුර, බදුල්ල, අම්පාර කියන දිස්ත්‍රික් 4 ප්‍රධාන වැඩසටහන් විදිහට බඩේරිඟු නිෂ්පාදනය හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ටික සංවර්ධනය කරන්න. ඒ සඳහා මහා කන්නේ විශේෂ වැඩසටහන් රාශියක් මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් කුෂිකර්ම ප්‍රදේශ මහත්තුරු හරහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමත්, ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ගොවින් ලියාපදිංචි කිරීමත්, ඒ වගේම මහවැලි
සහ අනිකුත් වාරිමාර්ග ප්‍රදේශවල විශේෂයෙන්ම වාරි ඉඩම් වල වගා කරන්න පුළුවන් ඉඩම් වල ඒ සඳහා අවශ්‍ය යටිදොර පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අධ්‍යක්ෂ ජෙනරාල්වරු හරහා වැඩ කටයුතු කරගෙන යනවා. ඒකාබද්ධ වීමේ කුසි සම්පකාර සමිති පිහිටවන්නත් යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන් උතුරු පළාතේ මේ වෙනකොට ඒ කටයුතු බොහෝ දුරට අවසන් වෙලා තියෙනවා. සර් ඒකේ වාසි කියන්න එපා. තුන්වෙනි කොටසේ මම අහන්නේ ඒකේ වාසි ගැන. හොඳයි ආචාර්ය බුද්ධික අබේසිංහ මහත්මයා දැන් ඔබතුමා මේ වැඩි ගණත්ව බඩේරුඟු වගා ක්‍රමය පිළිබඳව සඳහන් කළා. අපි කැමති මේ ක්‍රමය පිළිබඳව නැවත වාරයක් අපේ ගොවි ජනතාවට හඳුන්වා දීමක් සිදු කරනවා නම්. ඔව් වැඩි ගණත්ව බඩේරුඟු වගා ක්‍රමය තමයි අපි දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කරන්නේ. මොකද ලංකාව විතරක් නෙමෙයි ලෝකේ හැම රටක්ම නව ප්‍රභේදات එක්ක වැඩි ගණත්ව වගාකට යොමු වීම පවතිනවා. ඒ හින්දා මහලු පළම ශ්‍රේෂ්ඨ භෝග පරීක්ෂණ ආයතනයේ කරන ලද පරීක්ෂණ වලට අනුව නිර්දේශ කරලා තියෙනවා. මහ කන්නේ ජල සම්පත් තත්ත්වයක් වූ වර්ෂා ජලය යටතේ වැඩි ගණත්ව වගාවන්ට ගොවි මහතුරුන්ට යොමු වෙන්න කියලා වැඩි ගණත්ව කියලා ඇත්තටම කියන්නේ ඉස්සරලා අපි වගා කරේ අක්කරයකට පැල 22000ක්. ඒකෙදි පැල දෙකක් අතර පරතරය අඩි 1කුත් පේලි දෙකක් අතර පරතරය අඩි 2කුත්. දැන් අපි වැඩි ගණත්ව කියලා කරන්නේ පැල 29000ක් සඳහා වැඩි පැල සංඛ්‍යාවකට යන එක අක්කරයකට තියෙන පැල ගාන. පේලියට පැල දෙකක් අතර පරතරය අඩියකුත් පේලි දෙකක් අතර පරතරය අඩි 1.5කුත් ලෙස සංවර්ධනය කිරීම. ඒ සඳහා පොහොර නිර්දේශකුත් තියෙනවා. අක්කරයක තියෙන පැල ගාන වැඩි වෙනවා කියන්නේ ඒකට අවශ්‍ය පෝෂක ප්‍රමාණයත් වැඩි වෙනවා. එතකොට ජලයේ ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයක් වැඩි වෙනවා. නමුත් අපිට මහ කන්නේ වර්ෂා ජලය හම්බෙන නිසා මම හිතන්නේ අපිට පහසුම දේ තමයි පොහොර පාවිච්චිය හරියට කරන එක. ඉතින් අපි මූලික පොහොර විදියට හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 75යි 50යි කියන මූලික නිර්දේශය තියෙනවා. ඒ වගේම අපි යෝජනා කරනවා අති 4ත් 5ත් අතර කාලයේදී තව යූරියා කිලෝ 350ක් හෙක්ටයාරයකට යොදන්න කියලා. ඉතින් ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේකේ අස්වැන්න හෙක්ටයාරයෙන් මෙට්‍රික් ටන් 6.5ක් දක්වා වැඩි කරගන්න සිම් සැකසීම සහ අනිකුත් කටයුතු සාමාන්‍ය ආකාරයට වෙනද කරන ආකාරයට කළ යුතුයි. අධ්‍යක්ෂතුමනි එතකොට දැන් මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපේ ගොවි ජනතාවට නිර්දේශ කරන මේ වැඩි ගණත්ව වගා ක්‍රමය භාවිතා කිරීම නිසා මොන වගේ වාසිද ගොවි මහත්මයාගේ පැත්තෙන් ලැබෙන්නේ? වැඩි ගණත්ව වගාවට යොමු වීම ඉතාම වැදගත් වෙනවා. අපි ඉස්සර වගා කරේ මුතු රුවන් වගේ දෙමුහුම් බීජ නෙමෙයි. හැබැයි දැන් අලුතෙන් එන දෙමුහුම් ප්‍රභේදවල කොළ අංශක 45කට ආසන්න ප්‍රමාණයකින් ආනතව තමයි තියෙන්නේ. කියන්නේ උඩ පැත්තට වැඩියෙන් තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේව පත්‍රවල ප්‍රභා සංශ්ලේෂණ හැකියාව ඉතාමත් වැඩි වෙලා තියෙනවා. එතකොට ළඟින් හිටපුවම අපිට ලොකු අස්වැන්නක් ගන්න පුළුවන්. මොකද නැත්තම් වෙන්නේ ඉරුවලිය බිමට වැටිලා වර්ග වැවෙන්නලා අපිට අනවශ්‍ය කරදරයක් ඇති කරන්නේ. ගස් ගාන වැඩි කරගත්තාම කරල් ගාන වැඩි වෙනවා. කරල් ගාන වැඩි වුණොත් අපිට අස්වැන්න වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම කරලක තියෙන ඇට ගාන වැඩි කරගන්න ඕනේ. ඒ හින්දා තමයි අපි කිව්වේ පෝෂක ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ කියලා. අනිත් එක තමයි අධිගණත්ව ගාකට යොමු වීමේ තියෙන විශේෂම වාසිය තමයි අපේ භූමි ප්‍රමාණය උපරිම ප්‍රයෝජනට ගන්න පුළුවන්. උපරිම හිරු එළිය ප්‍රයෝජනට ගන්න පුළුවන්. උපරිම වශයෙන් ජලයේ ප්‍රයෝජනට ගන්න පුළුවන්. වල් මර්ධනයට යොමු වෙන මුදල් ප්‍රමාණය ඉතුරු කරගන්න. සහ අපේ තියෙන පෝෂක සියල්ලම බඩේරුඟු ශාක වලට විතරක් ලබා දීමේ හැකියාව තියෙනවා. ඒතර අපේ නිෂ්පාදන වියදම අඩු කර ගැනීමට හැකියාවක් තියෙනවා. ලාභය වැඩි කර ගැනීමට මේ මගින් හැකියාවක් ලැබෙනවා. ඒ හින්දා අපි යෝජනා කරනවා අධිගණත්ව වගාවට හැම ගොවි මහත්මයෙකුටම යොමු වෙන්න කියලා. අධ්‍යක්ෂතුමනි දැන් ඇග්‍රි ප්ලස් වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා. මේ වැඩසටහන යටතේ භෝග වර්ග 13ක් ප්‍රවර්ධනය පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. 2028 වර්ෂයේ වෙද්දී අපේ රට බඩේරුඟු වගාව තුළින් මොන වගේ තැනකට ගෙනියන්න ඔබතුමාට බලාපොරොත්තුවක් තියෙනවද? 2028 වෙනකොට අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ අවශ්‍යතාවය මෙට්‍රික් ටන් 8,50,000ක් විතර වෙනවා. මේ 8,50,000න් අපි බලාපොරොත්තු වෙනවා අවම වශයෙන් මෙට්‍රික් ටන් 8,00,000ක් රට තුළ නිෂ්පාදනය කරන්න. ඒ වගේම අපේ නිෂ්පාදන ඵලදායීතාවය දැනට තියෙන්නේ හෙක්ටාරයකට මෙට්‍රික් ටන් 4.2ක් වගේ. අපි බලාපොරොත්තු වෙනවා මේක අවම වශයෙන් මෙට්‍රික් ටන් 6කට වැඩි 6.5ක් දක්වා වැඩි කරන්න. අපි හිතනවා එතකොට ගොවි මහත්තයෙකුගේ ආදායම දල වශයෙන් අරුම 3,50,000ක ආදායමක්වත් ඒ වගේ ගොවි මහත්තුරුන්ගේ ආදායම වැඩි කිරීමත් බඩේරුඟු වගාව ලාභදායී ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමත් කියන අරමුණෙන් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒ සඳහා තමයි අපි මේ වැඩ කටයුතු සියල්ල කරගෙන යන්නේ. 2030 වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා විශාල වශයෙන් යාන්ත්‍රීකරණය සඳහා ගොවි මහත්තුරු කරවගන්න ඔය සිටවීම පොර සහ පසලම් කිරීම සඳහා යාන්ත්‍රීකරණයට ගොවි මහත්තුරු යොමු කරන්න. ඒ සඳහා සුදුසු පරිදි අපේ ඉඩම් සකස් කර ගැනීමත් 2030 වෙනකොට කරන්න අපි බලාපොරොත්තු වෙනවා.